නම් හිතන්නේ T20 ලෝක කුසලානේ සෙමි ෆයිනල්ස් වලට කවුරු වෙයි කියලාද. ඉතින් තව දින කිහිපයකින් සුපර් 8 වටේ තරඟ ආරම්භ වෙනවා T20 ලෝක කුසලානේ. ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ ප්‍රෙඩික්ෂන් එකක් කරන්න සෙමි ෆයිනල් යන්නේ කවුද කියලා මේ වර T20 ලෝක කුසලානේ. අනිවාර්යෙන්ම එක්ස් කාණ්ඩයෙන් ඒ කියන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වෙස්ට් ඉන්ඩීස් සහ සිම්බාබ්වේ ඉන්න කාණ්ඩයෙන් ඉන්දියාවත් දකුණු අප්‍රිකාවත් සෙමි ෆයිනල් වටයට තීරීපත් වෙනවා. Y කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවත්, පාකිස්තානයත්, එංගලන්තයත් සහ නවසීලන්තයත් අතරින් මගේ ප්‍රෙඩික්ෂන් එක තමයි පාකිස්තානයත් නවසීලන්තයත් සෙමි ෆයිනල් වටේ තීරීපත් වෙනවා කියන එක. ඉතින් මේක ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ට පොඩ්ඩක් හිත රිදෙන කතාවක් වෙන්න පුළුවන්, සමහරු මට බනි. ඉතින් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. සමහර විට මම වැරදෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරන්නේ මම වැරදිලා ලංකාව කොහොම හරි සෙමි ෆයිනල් යන්න කියලා. ඉතින් මේ ටීම් වල කම්බිනේෂන්ස්, මේ ටීම් වල පර්ෆෝමන්ස් ඇනලයිස් කරාම අපිට ගන්න පුළුවන් දේ තමයි පාකිස්තානයත් නවසීලන්තයත් සෙමි ෆයිනල් වටේට සුසුකම් ලබයි කියලා. නවසීලන්තයයි ශ්‍රී ලංකාවයි අතර තරගය ඉතාමත් තීරණාත්මකයි. මේ තරගයේ ශ්‍රී ලංකාව ජයගත්තොත් අනිවාර්යෙන් නවසීලන්තයේ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම යයි සෙමි ෆයිනල් එකට. මේක තමයි අපේ ප්‍රෙඩික්ෂන් එක. අනුව එක සෙමි ෆයිනල් තරගයක් ශ්‍රී ලංකාව හෝ නවසීලන්තයේ අතරින් එක කණ්ඩායමක් සමගින් දකුණු අප්‍රිකාවත් එක්ක පැවැත්වෙයි. අනිත් සෙමි ෆයිනල් එක ඉන්දියාවත් පාකිස්තානයත් අතර පැවැත්වෙයි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉතින් මේක තමයි අපේ ප්‍රෙඩික්ෂන් එක. ඉතින් ඉක්මනටම තවත් වීඩියෝස් සමගින් හම්බ වෙමු.